ආපදාවේ වේදනාව පහව යන්නත් පෙර අයිස් #කුෂ් කොකේන් සමග වික්ටෝරියාව අසල හෝටලයක ෆේස්බුක් සාදයේදී ඇල්ලූ 27කට ඇප මහනුවර උපනගරාධිපතිගේ දියණිය පෙම්වතාත් ඒ අතර ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් චමින්ද සිල්වා හා ජානක සම්පත් බණ්ඩාර එක්වගෙන වාර්තාවක් මේ අද දිවයිනේ මුල් පිටුවේ ප්‍රධාන පුවතපත පත් වෙලා තියෙනවා. වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුල පැවැත්වුණු මේ Facebook මත්පැන් සාදය පිළිබඳව දැන් මුළු රටම දන්නවා. ඒ සාදය පවත්වමින් සිටියේදී තමයි කොකේන් අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් විශේෂයෙන්ම මේ සිහිපත් කරලා තියෙනවා. මේ පොතේ අනාවරණ කරලා තියෙනවා ජාතික ජනබලවේගය නියෝජනය කරන මහනුවර උපනගරාධිපතිවරයාගේ දියණිය. මේ උපනගරාධිපති කියන්නේ මේ කියන්නේ හොදේ මහනුවර ජාතික ජනබලවේගය නියෝජනය කරන උපනගරාධිපතිවරයාගේ දියණිය. හොඳේ දියණිය සහ ඇගේ පෙම්වතා ඒ දෙදෙනා ඇතුළු 27 දෙනෙක් තෙල්දෙනිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර අපමත මුදා හැරී බව තෙල්දෙනිය පොලිසිය පවසනවා කියලයි අද දවසේදී දිවයින පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ. ඒ පුවතට අනුව ඒ තොරතුරු ඇතුළත් වෙනවා මේ අත්අඩංගුවටගත් පිරිස අතර පිරිමින් 23 දෙනෙක් එවැගේම කාන්තාවන් 90 දෙනෙක් ඉන්නවා කියලා. ඒ 90 දෙනාගෙන් එක්කෙනෙක් තමයි අර උපනගරාධිපතිගේ දියණිය. හොඳේ ඒ 4 දෙනාගෙන් එක්කෙනෙක් තමයි අර මාලිමාවේ උපනගරාධිපතිනියගේ දියණිය වෙලා තියෙන්නේ. මේ වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134ක්, හැෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2769ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390ක්, මෂ්රූම් ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804ක්, මත් පෙති 13ක්, නීති විරෝධී දුම් වැටි 12කුත් හමුණා කියලා පොලිසිය කියනවා. මේ ප්‍රමාණය ඉදපු ප්‍රමාණයයි මත්ද්‍රව්‍ය ප්‍රමාණයයි බැලුවාම බුදු අම්මේ කියලා හිතෙනවා නේද අපිටත්. කමන්නේ මේ අපි කොහොමද දැන් මේ ගැන පරීක්ෂණ කරනවා අරගෙන ඇපත් දීලා ගෙදරත් ගිහිල්ලා තියෙනවා. මාලිමාවේ දේශපාලනඥයන්ට ටිකක් අපල කාලයක් උදා වෙනවා දෝ කියලා තේරෙනවා. අර පහුගිය දවස්වල එක්කෙනෙක් ඇක්සිඩන්ට් එකක් කරගත්තා. දැන් මෙතන දැන් මේ තාත්තගේ නමත් කතා කරගෙන දුවන ගිහිල්ලා තියෙන්නේ. තාත්තා කියන තව කොහොම තියෙද නේද? හරි ඔන්න දැන් ඒ පුවතත් අපි තෝරාගත්තා දිවෙන පුවත්පතේ මුල් පිටුවෙන්.